මගේ ජීවිතය පුරාවට මම දැක්ක කුහකම මිනිස්සු කොට්ටාශය තමයි ජෙප්පෝ කියන්නේ. මාලිමාව කියන නම වෙනස් කලාට වෙන පාපිසි ටිකක් සෙට් වෙලා 159ක් හැදුනට මේ මිනිස්සුන්ගේ තියෙන ජරා ගති පැවතුම් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. මම අර කලිනුත් දවසක කිව්වේ මාලිමාව එකෙක් තවතිසා දිව්‍ය ලෝකෙට ගියත් උන්ගේ තියෙන ඇරියස් නවතින්නේ නැහැ. හැම සිතුවිල්ලකම තියෙන මහා කැත අදහසක්. ඒකට හොඳම උදාහරණයක් වුණ දෙයක් ගැන තමයි මම අද කතා කරන්නේ. අද අපේ මාතෘකාව සුවසැරිය. මිත්‍රවරුනි, පාට පක්ෂ සියල්ලම අතහැරලා බැලුවොත් අපේ රටේ වටිනාම ව්‍යාපෘතීන් වලින් එකක් තමයි සුවසැරිය කියන්නේ. ඒ ගැන ආයේ කතා දෙකක් නැහැ. මම විශ්වාස කරනවා අපේ වැඩසටහන අහන දකින ඔබත් ඒකට එකඟයි කියලා. ඒ වගේම මම විශ්වාස කරනවා ඔබ සියලු දෙනාත් විවෘත මනසින් ලෝකෙ දකින මිනිසුන් කියලා. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයට පස්සේ අපේ රජයක් විසින් කරපු ලංකාවේ සියලුම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන එකම ව්‍යාපෘතිය තමයි 19 යනුව සුවසැරිය කියන්නේ. කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයේ තිබුණේ නැත්නම් ලංකාව අදත් චීන ශ්‍රී ලංකා සහල් රබර් හුවමාරු ගිවිසුමේ හිර වෙලා. එහෙමත් නැතිනම් අදත් ලංකාවේ මිනිස්සුන්ට කන්න වෙන්නේ චීන හෝ වෙනත් ආනයනික හාලක බතක්. ලංකාවේ ආණ්ඩුවකට අලුත් ව්‍යාපෘතියක් කරනවා කියන්නේ අතිශයින්ම අසීරු කටයුත්තක්. ව්‍යාපෘතියක් කරන්න ගියාම ආණ්ඩුව මුහුණ පාන මූලික ගැටලුව තමයි අරමුදල්. ඊළඟට ඊට අවශ්‍ය කරන පුහුණු මානව සම්පත, සුදුසු තාක්ෂණය, කැපවීම, දැනුම සපිරි අවංක ඉහළ කළමනාකාරීත්වය. ඒ හැමදේම තිබ්බත් ඒ ව්‍යාපෘතියට දේශපාලන රැකවරණයක් උපරිමයෙන්ම ඕනේ. එහෙම නැති වුණොත් ව්‍යාපෘතිය බෙර ගහලා ආරම්භ වුණත් අවුරුද්දකට දෙකකට වඩා දුවන්නේ නැහැ. ඒ කාලේ හැටියට ප්‍රොජෙක්ට් එකක් ගේන එකත් ලොකු ප්‍රොජෙක්ට් එකක් වුණා. මොකද අවුරුදු 76ක්ම අපේ රටට ආව ආයෝජකයින් ආපසු හරවලා යවන්න කුහක ජෙප්පෝ පෙළ ගැහිලා හිටිය නිසා. කොටින්ම කිව්වොත් මේ මිනිස්සු ලෝකෙ දකින්න කැමති නැහැ. මතකනේ අර සැහැල්ලු දුම්රිය ජයික ප්‍රොජෙක්ට් එකට කප්පම් වසන්තල නටපු නැටුම්. උදේ හවස කොළඹ තියෙන වාහන තදබදය අවම කරගන්න කොච්චරනම් හැකියාව තිබුණු වැඩක්ද ඒක. කොහොම වෙතත් මේ ඔක්කොම අභියෝග එක්ක තමයි සුවසැරිය සංකල්පය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ඔළුවට එන්නේ. හර්ෂ මිතුරන් කණ්ඩායමක් එක්ක ත්‍රිකුණාමලයේ සංචාරයක ගිහින් එද්දි කන්තලේ කිට්ටුවේදී රිය අනතුරකට මුහුණ පානවා. එහිදී අනතුරට පත්වුවන් රෝහල් ගත කිරීමේදී ඇති වූ අපහසුතා එක්ක තමයි එදා හර්ෂට අවශ්‍ය වෙන්නේ දිවයිනම ආවරණය වන පූර්ව ප්‍රතිකාර සහිත ගිලන් රථ සේවයක් ආරම්භ කරන්න ඕනේ කියලා. අවශ්‍ය වුණාට ඒකට 7-5ක්වත් නැහැ. අන්න ඒ වෙලාවේ තමයි ඉන්දියාවෙන් මේ ව්‍යාපෘතියට අනුග්‍රහය දක්වන්නේ. ගිලන් රථ 300කට ආසන්න සංඛ්‍යාවක්. වසර 2ක කාලය තුළ මේ ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් ලැබෙනවා. හර්ෂද සිල්වා මේ ව්‍යාපෘතියේ කළමනාකරණය වෘත්තිකයන් පිරිසකට පවරනවා. ව්‍යාපෘතියේ ආරම්භයේ සිට නවවන ජනාධිපති අනුර දිසානායක පත්වන තෙක් සුවසැරිය කළමනාකාරීත්වය දැරුවේ මුල් අධ්‍යක්ෂක මණ්ඩලයමයි. මිනිස්සු ගෝ හෝම් කියපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාවත් කිසිම විටක තම පාලන කාලේ මේ ව්‍යාපෘතියට අතපෙව්වේ නැහැ. සුපුරුදු අධ්‍යක්ෂක මණ්ඩලයටම ආචාර්ය හර්ෂද සිල්වාගේ මඟ පෙන්වීම යටතේ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න අවස්ථාව දුන්නා. හැබැයි ජනතාවගේ දුක දන්නවා කිව්ව පීඩිත පන්තිය කියලා පන්ති විෂමතාවයක් මවා පෙන්නපු මාලිමා ආණ්ඩුව ආපු ගමන් සුවසැරිය අධ්‍යක්ෂක මණ්ඩලය අලුතින් පත් කළා. එතෙක්කල් වැදගත් විදියට තිබුණු අධ්‍යක්ෂක මණ්ඩලයට රැවුල් වවාගත්ත රූකඩ ටිකක් ආවා. බෙන්ස්, BMW, Audi වගේ වාහනවලින් බැහැලා ආපු අධ්‍යක්ෂකවරුන් වෙනුවට CT100 එකෙන් බැහැලා එන සමාජවාදී කාර්යෝ ටිකක් මේ අධ්‍යක්ෂක මණ්ඩලයට සම්බන්ධ වුණා. මිත්‍රවරුනි, ඒ කුහකයෝ ටික ආපු ගමන්ම කරපු මුල්ම වැඩේ ඔබ දන්නවද? සුවසැරිය මූලස්ථානයේ තිබුණා ෆවුන්ඩර් ඩොක්ටර් හර්ෂදි සිල්වා කියලා පොඩි ලීපුවරුවක්. මේ කුහක ජෙප්පෝ මුලින්ම කරේ ඒ බෝඩ් එක කුණුබක්කියට දාන එක. දැන් මේ කුහක ජෙප්පෝ හදන්නේ මේ ගිලන් රථවල වර්ණය පවා වෙනස් කරලා උන්ගේ කුහකකමේ පාට ගන්න. හැබැයි මේ ඊයේ පෙරේද දවසක අර මල්වර වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් රාජපක්ෂලාට නෙළුම් ගායක් තිබුණා කියලා ලොකු කතාවක් කියන්න ගිහින් ඩීවී චානකගෙන් ලුණු ඇඹුල් ඇති වහගත්තා. ටීම් එකක් තිබුණා. මේක ලෝටස් ටීම් එක. මේ ලෝටස් ටීම් එක කියන මේ නෙළුම් මල කියන ටීම් එක සභාපතිතුමා පොහොට්ටුවේ හින්දා ඇවිත් එකක් නෙවෙයි. මොකද මේක ලංකාවේ ටීම් එකක් හැදුවා ලෝටස් කියන ටීම් එක. ඒකට අනුව තමයි නෙළුම් කුලර හැදෙනවා. ඊට පස්සේ ගුවන් තොටුපළ හැදෙනවා. ඒ වගේම ශාලා හැදෙනවා. මේ ඔක්කොම එක ටීම් එකකට හැදුනේ. දැන් තේරෙනව නේද මිත්‍රවරුනි මේ හිරිකිත අදහස් තියෙන්නේ කාගාවද කියලා. ඇයි? තිබුණු පාට අවුල්ද?
හර්ෂගේ නම තිබුණම පාන්ද. දැන් ඔයාලා ඔය ගිලන් රථවලට මාලිමාවේ පාට ගෑවාම කාර්යක්ෂමතාවය වැඩි වෙනවද? ගිලන් රථ පැටව ගහනවද? එහෙමත් නැත්නම් ඒවා ඇතුලේ තියෙන උපකරණ වැඩි දියුණු වෙනවද? පාට මාරු වුණාම ඔය ව්‍යාපෘතිය ඔයාලගේ වෙනවද? කිසිදා දේශපාලනයෙන් නොගැවුණු ලංකාවේ රජය සතු එකම ව්‍යාපෘතිය මේ 19 යනුව සුවසැරියයි. මන්ත්‍රීවරුන්ගේ ලියුම්වලට 2024 දක්වා කිසිම සේවකයෙක් මේ සුවසැරියට බඳවාගෙන නැහැ. පිරිසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණ ගමන් සුවසැරිය ඇතුලේ වෘත්තීය සමිතියක් හදලා ඒක අල කරන්න හැදුවා. හැබැයි ගෝඨාභය ඒ කුණු ගොඩවල් එක රැයින් එළියට දාලා සුවසැරිය බේරගත්තා. ඔච්චර නරකයි කියපු රාජපක්ෂල පවා රැකගත්ත සුවසැරිය දැන් සමාජවාදී මාලිමාකාරයෝ තමන්ගේ දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නවා නම් මේ ව්‍යාපෘතියත් වැඩි කල නොගින් CTB එක සහ SLR එක තත්වයට පත් වෙනවා. කුහක මාලිමාකාරයන්ට හිතන්න පුළුවන් අඩෝ මේවද ව්‍යාපෘති අපි කරන්නම්කෝ ඊට වඩා දෙයක්. අර කරේ වඳුරු සංගණනය, අර කරේ ක්ලීන් ශ්‍රී ලංකා කියන එකක්. අනේ බං අනුන්ගෙන් කකා ඉන්න උඹලට පුළුවන් ද නිර්මාණශීලී එක වැඩක් කරන්න? හැබැයි උඹලට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. බලගේ නායකයාගේ ඉඳන් කට හුල් කරලා ඇඟිලි හුල් කරලා පට්ටපල් කෙබරා දෙන එක. දැන් මේක අහන දකින මාලිමාවේ අම්බරෝ කියයි මට පාන්ද කියලා. ඔව් මට පාන්. මට මේක ගැන අමාරුවක් තියෙනවා. කොවිඩ් හැදිලා හුස්ම හිර වෙලා ඉන්න වෙලාවේ මුළු රටම වහලා දාලා තියෙද්දි මාව ඉස්පිරිතාලෙට අරන් ගියේ සුවසැරිය. කැබ් එකක් නැහැ. ලෙඩේ පැතිරෙන නිසා කාටවත් කියන්න බෑ. හැබැයි දෙවිවරු දෙන්නෙක් සුවසැරිය ගිලන් රථයෙන් ඇවිත් මාව ඉස්පිරිතාලෙට අරන් ගියා. මම මේ රටේ බදු ගෙවන පුරවැසියෙක්. මේ ව්‍යාපෘතිය ආරම්භයේ සිටම ඒක හදන්න කුහක නැති මිනිස්සු ටිකක් අමාත්‍යාංශය ඇතුලේ දරපු හදපු උත්සාහය අපි දන්නවා. ජෙප්පෝ එක මේ රටේ ව්‍යාපෘතියක් කරන එක ලේසි නෑ. මිත්‍රවරුනි, තව කාරණයක් තියෙනවා. මගේ ළඟම මිතුරෙක්ගේ මෝටර් රථේ කඩවතදී ඇක්සිඩන්ට් වුණාම ඒ මනුස්සයව හොස්පිටල් ගෙනිච්ච සුවසැරියෙන්. ඒ මිතුරාගේ වාහනේ කන්ඩෙම් වෙන්නම කුඩු වුණා. මිතුරට දැඩි ලෙස තුවාල වුණා. හැබැයි වෙලාවට සුවසැරිය ඇවිත් ඒ මනුස්සයව බේරගත්තා. කුහක ජෙප්පන්ටවත් උන්ට සම්බන්ධ පාපිසිකාරයන්ටවත් මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ නැහැ. එහෙම දුක දැනෙනවා නම් තමන්ගේ account එකේ සල්ලි තියාගෙන ගමේ අහිංසකයාගේ කෙහෙල් කන උස්සන් ඉන්නේ නැහැ. ඒ මනුස්සයාගේ රුපියල් 5000 අරගන්නේ නැහැ. ඒ මිනිහට කියලා වාහනේට තෙල් ටික ගහගන්නේ නැහැ. දමිළ ත්‍රස්තවාදීන් ඝාතනය කළේ සිංහල මිනිසුන්ව. හැබැයි JVP ත්‍රස්තවාදීන් ඝාතනය කළේ උන්ගෙම මිනිසුන්ව. වටගලට සැත්කමට ලක්ෂ ගණන් තිබුණට උඹලට කතිරේ ගහපු අහිංසක මනුස්සයට හදිස්සියකට තියෙන්නේ මෙච්චරයි. උඹලගේ ත්‍රාඩ පාට එළියට එද්දි උඩින් පාට කරලා වැඩක් නැහැ. උඹලගේ ඇත්ත පාට එළියට එනවා. මිත්‍රවරුනි, ගෝඨාභය ආණ්ඩුව සමතලාවීම ආරම්භ වෙන්නේ 2022 3 මාසේ 15 වෙනිදා මහජන පුස්තකාලයේ තිබුණු සමන්ත්‍රණයකට පස්සේ. ඉන් දින 90කට පස්සේ ගෝඨාභය ආණ්ඩුව බිමට සමතලා වෙනවා. හැබැයි මේ වගේ කුහකකම් එක්ක මුන්ට ජනතාව දින 90ක් ඉන්න දෙන්නේ නැහැ. ජනතාව මුන් එපා කියලා තීරණය කරන දවසේ ඉඳලා උපරිම දවස් 7න් මේ කුහක ආණ්ඩුව ඉවර වෙනවා. අනුර, අන්න එදාට ඔයාට යන්න හමින්බර්ඩ් හෝටල් නැහැ. අන්න එදාට ඔයාටත් පුළුවන් ඔයාගේ සෙට් එකත් එක්කම අර ජපානයට පැනලා ගිය මිනිස්සයා වගේ මේ රටෙන් පැනලා යන්න.